අතෝ කියවන පොත මගුල් කෑමද? මගුල් කවනා මන්තොට. තෝගේ පෙකති වාදයක ඇඳලා තිබිලා හම්බුනේ මට. තෝගේ බලපන් ලකුණු විෂයන් වලට ගණන් වලට 2යි විද්‍යාවට 5යි මොනවද යකෝ මේ තෝ ඉස්කෝලේ යන තෝ පන්ති යවන්නේ යකෝ මෙච්චර මේ සල්ලි දීලා පන්ති යවන්නේ මෙච්චර ලකුණු ගන්නද යකෝ? ඒ තාත්ති මේ සැරේ පොඩ්ඩක් ලකුණු අඩු වුණා නේ තාත්ති ගහන්නම් එපා හින්දා තාත්ති. ගහන්න මක තෝ එකවර හනම ගහන්න වටින්නේ. බලකොතගේ ලකුණු. තෝ අද ඉඳන් පන්ති යන්න එපා. තෝ ටවුන් එකට ගිහිල්ලා බීඩි ගගා ඉන්න බල්ලා තෝ මං ගෙදරට ගිරුවර ගාලා උගන්වන්නේ. මේ වරේ බල්ලා. සර් එන කුමාරි කල මම කොල්ලා කොට දාලා දෙනව නේද? අනිවාර්යයෙන්ම කොට දාලා දෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. ඒක නෙමෙයි මගේ YouTube channel එක තියෙනවා. දරුවට අනිවාර්යෙන්ම මගේ YouTube channel එකේ වීඩියෝ ටික පෙන්නන්න. සර් YouTube channel එකේ මොනවද සර් තියෙන්නේ? පරණ පාඩම් එහෙම තියෙනවද? ළමයිට කොහොම හරි කරලා ගේමක් ගහන්න උලන් එන්නේ. ඔව් පරණ පාඩනුත් තියෙනවා. ඊට අමතරව ආදරය කරන විදිය, බූට් එකක් කන විදිය, දරුවෙක් හදන විදිය ඉඳලා එකී නොකී සියලු දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම දරුවට පෙන්නන්න. ළමයි හදන විදිය? හරි හරි සර්. පුතා ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. මේක පරිත්‍යාගයක්. ඉතින් අපි මේ ගණන් ඉගෙන ගද්දී මේක ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඔව් සේක ඇත්තේ නැති සේක නම් එහෙනම් පුතා ඕපයිආර් බෙදීම 2 කියා ගන්න. මොකද කොල්ලේ බුදියන්නේ? ලියපන් ඕක. ලියපන් ඉක්මනට. අනේ පන්ති ඉවර කරගන්න. ඔම්බලින් සර් ගානක් ඉගෙන ඉස්සලා ගියෝගේ ආදර කතාවක්වත් කියන්න ලැස්සේ. නෙව්වනම් සුපිරිය. හරි හරි එනම්. අදට පන්ති කලින් ඉවර කරමුකෝ. මටත් මහන්සිය වගේ. ආයිබෝන් එනං ඈ. ආයිබෝන් සර් මේ තාත්තා සල්ලි ගයි ඈ. කොහොමද පුතේ අලුත් සර්ගේ වැඩ කැලේ එහෙම? උතර උගන්නනවද? උගන්නන්නේ තේරෙනවද? සුපිරි තාත්තේ මල ගෙදර නයිටක් අදින්න එහෙම කියාපු ඩැල්ල ඈ. මල ගෙදර නයිට් අදින්න? කේස් එකක් පාර ලකුණු නැහැ. තාත්තට මෙහෙම පෙන්නවන්න නම් මේ සැරෙත් කෙලවෙනවා. පන්ති කරන සර් කෙනෙකුට කියන කෙලවෙනවා. ඒ හින්දා ලකුණු වෙනස් කරන මොනව කරන්නද? තාත්තේ මේ සැරේ නම් සුපිරිය ලකුණු දෙනවා. ගණන් වලට 77යි. විද්‍යාවට 83යි. ඉංග්‍රීසි වලට 99ක් තියෙනවා. තාත්තේ මට හරිම ආඩම්බරයි පුතේ ඔබ ගැන. මේ ළගේ ලකුණු තියෙන එක ගැන. මම ඔබ ඉතින් මගේම ලෙවලින් හදිච්ච ගානේ. ඊට මං සර්ට ෆොටෝ එකක් ගහලා අරිමු. මේ සතුට දරා ගන්න බෑ පුතේ මට. පේපර් එක දෙපා. සර්ට ෆොටෝ එකක් ගහලා අරිමු. මාර සීනේ තාත්තේ පේපර් යන්නේ නැහැ. මට බොරුවක් නේ බල්ලෝ කරේ. තෝ පෙකදී තාත්තා ලකුණු වෙනස් කරේ බල්ලා. එහෙම අරින්.